මධ්‍යසාරය සෝඩියම් ලෝහය එක්ක ප්‍රතික්‍රියා කරනවා. සෝඩියම් ලෝහය එක්ක මධ්‍යසාරයක් ප්‍රතික්‍රියා කරා CH3CH2 O Na plus H2 හිටවි. නමුත් මධ්‍යසාරය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා තමයි අපි ගන්න. ඒකට හේතුව තමයි දැන් බලන්නේ. මධ්‍යසාරය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරන්නේ නැත්තේයි කියන එකට හේතුව තමයි බලන්නේ. හරි අපි මධ්‍යසාරය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියලා හිතලා සමතුලිත ප්‍රකාශනයක් ලියමු. C3CH2OH sodium hydroxide එක්ක CH3CH2O Na දැන් ජලය කියලා. ඇත්තටම මෙතනදී මොකද්ද වෙන්නේ? ඇත්තටම මෙතනදී වෙන්නේ මේ මධ්‍යසාරයෙන් ලබා දෙන H+ එක මේක සමග හෝමාරු වීමක් නේද? ඒ කියන්නේ මෙතනදී වෙන්නේ CH3CH2O Na කියන අය O- සහ H+ කියන එකේනා මෙතන Na+OH- මෙතන තියෙන්නේ. මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා ජලය හැදෙනවා. මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා ලවණය හැදෙනවා. CH3CH2O Na කියලා. ඒකනේ වෙන්නේ. ඒකට ඇත්තටම දැන් ඒතකොට මෙතන වක්‍රව බැලුවම තියෙන්නේ අම්ල භස්ම ප්‍රතික්‍රියාව. නේ? වක්‍රව බැලුවම තියෙන්නේ අම්ල භස්ම ප්‍රතික්‍රියාව. ඒතකොට ඇත්තටම අම්ල භස්ම ප්‍රතික්‍රියාවක මොකක්ද වෙන්නේ? අපි මේ උසස් පෙළ විෂය නිර්දේශයේ හරියට ඒක ගැන කතා නොකරාට අම්ල භස්ම ප්‍රතික්‍රියාවක වෙන්නේ H+ එක ස්ථායීතාවයක්. ඒ කියන්නේ H+ ඔයා හිතන්නකෝ දැන් ප්‍රබල අම්ලයක් ඉන්නවා කියලා. ප්‍රබල අම්ලයක් H2SO4 වගේ. H2SO4 ගේ ඇත්තටම පළවෙනි විඝටනයේ විතරයි අපි පූර්ණව H+HSO4- වෙනවා කියලා ගන්න. ඒකට සාමාන්‍යයෙන් අපි ප්‍රබල අම්ලය ලෙස සලකනවානේ. නැත්නම් HCl ගන්න. දැන් HCl අරගෙන අපි HCl ලියනවානේ H+Cl- කියලා. මේක ඇත්තටම දැන් අම්ල HCl අපි හිතමුකෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරා කියලා. මෙතන වෙන්නේ මේ H+ ගේ ස්ථායීතාවය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ කියන්නේ H+ ස්ථායී තැනකට කොහොමද යන්නේ? ඒ කියන්නේ මේ Cl පරමාණුවට මෙතන H+ එක අල්ලගෙන ඉන්න හරි අමාරුයි. ඒ කියන්නේ මේක ප්‍රබල අම්ලයක් නේ. ඒතර මේ H+ එක අස්ථායී. ඒතකොට අපි දැනගන්න ඕනේ අම්ල භස්ම ප්‍රතික්‍රියාවක ඇත්තටම වෙන්නේ මේ H+ එකේ ස්ථායීතාවය කියලා ගත්තොත්. H+ එකේ ස්ථායීතාවය තමයි මේ අම්ල භස්ම ප්‍රතික්‍රියාවක ඇත්තටම වෙන්නේ. ඒ නිසා අපි දැන් මේ බලමු ඇත්තටම ඉස්සෙල්ලාම අම්ල භස්ම ප්‍රතික්‍රියාවක් මොකක්ද වෙන්නේ කියලා. මේ સિદ્ધාන්තය දැන ගැනීම වැදගත් වෙනවා. මොකක්ද මේ කොහොමද මේක වෙන්නේ? ප්‍රබල අම්ලයේ මම chart එකක් අරගන්නම්. ප්‍රබල අම්ලය සහ දුබල අම්ලය කියලා. ප්‍රබල අම්ලය සහ දුබල අම්ලය කියලා අරගන්න. ප්‍රබල අම්ලය සහ දුබල අම්ලය කියලා මේ chart එකක් අරගන්න. ප්‍රබල අම්ලයකදී ඇත්තටම H+ එක ස්ථායීද? ප්‍රබල අම්ලයකදී ඇත්තටම H+ එක ස්ථායී නෑ. يعني H+ එක එයාට අල්ලගෙන ඉන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? ප්‍රබල අම්ලය H+ එක රඳවා තබා ගන්න ප්‍රබල අම්ලයට අපහසුයි. ඒතර මේ පැත්තේ ලියන්න පුළුවන් H+ රඳවා තබා ගැනීම අපහසුයි. රඳවා ගැනීම අපහසුයි කියලා ලියන්න. මේ අපහසුයි. දුබල අම්ලය මොකද්ද? දුබල අම්ලය ප්‍රබල අම්ලයට සාපේක්ෂව H+ එක රඳවා තබා ගන්න පහසුයි. H+ එක රඳවා තබා ගැනීම පහසුයි. ප්‍රබල අම්ලයක HA බන්ධනය ගැන මොකද්ද කියන්නේ? ඒ කියන්නේ HA බන්ධනය ශක්තිමත්.
නෑ. HA බන්ධනය දුර්වල. HA බන්ධනය දුර්වල. HA බන්ධනය දුර්වල. නමුත් දුබල අම්ලයක HA බන්ධනය ශක්තිමත් ප්‍රබල අම්ලයට සාපේක්ෂව. HA බන්ධනය ශක්තිමත් වේ. HA බන්ධනය ශක්තිමත් වේ. තර මොකක්ද වඩාත් පහසුවෙන් මාධ්‍යයට H+ එකක් දෙන්නේ? වඩාත් පහසුවෙන් මාධ්‍යයට H+ එකක් දෙන්නේ ප්‍රබල අම්ලය නේද? ප්‍රබල අම්ලය තමයි වඩාත් පහසුවෙන් මාධ්‍යයට H+ එකක් දෙන්නේ. ඒ නිසා අපි දැන් මේක බලමු. තොර මේ ප්‍රබල අම්ලය තමයි මාධ්‍යයට වඩාත් පහසුවෙන්. පේනවනේ? වඩාත් පහසුවෙන් H+ එක දෙනවා. කියන්න ඕනෙත් නැහැ. මෙතන කියන්න පුළුවන් මේ දුබල අම්ලය මාධ්‍යයට වඩාත් පහසුවෙන් H+ එක දෙන්නේ නැහැ. මේ H+ එක පහසුවෙන් ලබා නොදේ. එතකොට H+ එක වඩා ස්ථායි දුබල අම්ලය ගාවද ප්‍රබල අම්ලය ගාවද? දුබල අම්ලය ගාවද ප්‍රබල අම්ලය? ඒතර ඇත්තටම H+ එක වඩා ස්ථායි දුබල අම්ලය ගාව. H+ එක වඩා ස්ථායි දුබල අම්ලය ගාව. ඒ නිසා H+ එක කොයි වෙලෙත් බලන්නේ දුබල අම්ලයක් සමගින්. හරි. H+ එක කොයි වෙලෙත් බලන්නේ දුබල අම්ලයක් සමගින්. අපි දැන් බලමු ඊට පස්සේ මේක කොහොමද සම්බන්ධ වෙන්නේ මධ්‍යසාර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක කරන ප්‍රතික්‍රියාවට කියලා. හරි. අපි හිතමු මධ්‍යසාරය ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක කියලා. මධ්‍යසාරයේ CH2OH NaOH එක ප්‍රතික්‍රියා කරලා මේක භාගිකව වෙන්නේ මේ සමතුලිත ලකුණෙන් භාගිකව කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. භාගිකව වෙන්නේ CH3CH2O Na+ ධන ජලය හැදෙනවා. CH3CH2O Na+ ජලය හැදෙනවා. તો H+ එක වඩා ඉන්න කැමති කවුරු ගාවද? ප්‍රබල අම්ලය ගාව නෙමෙයි දුබල අම්ලය ගාව. H+ එක වඩාත් ඉන්න කැමති කවුරු ගාවද? දුබල අම්ලය ගාව තමයි H+ එක වඩාත් ඉන්න කැමති. මොකද H+ එකට ලැබෙන ස්ථායීතාවය නිසා. H+ එක ඉන්න කැමති දුබල අම්ලය ගාව. ඒතර මෙතන අම්ලයක් කීයද බැලුවලට අම්ලයක් පේන්නේ නැහැ ප්‍රශ්නයක් විතරද වෙන්නේ. නෑ අපි මෙතන කතා කරන්නේ කාබනික රසායනයේ කාබනික සංයෝග. එතකොට අපි කාබනික රසායනයේදී ඉගෙන ගන්නවා ජලයේ ආම්ලික ගුණය මධ්‍යසාර වලට වඩා ප්‍රබලයි කියන එක සිද්ධාන්තය. ජලයේ ආම්ලික ගුණ H2O කියලා H2O ආම්ලික ගුණ H2O ආම්ලික ගුණ ප්‍රබලයි මධ්‍යසාරවල ආම්ලික ගුණ වලට වඩා. මධ්‍යසාරවල ආම්ලික ගුණ H2O ආම්ලික ගුණ ප්‍රබලයි මධ්‍යසාරවල ආම්ලික ගුණ වලට වඩා. එතකොට මෙතනින් ප්‍රබල භස්මය සහ ප්‍රබල ආම්ලික කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මොකක්ද? ප්‍රබල භස්මය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භස්මය. ප්‍රබල භස්මය. මෙයා කවුද? මෙයා තමයි දුබල අම්ලය. මෙයා කවුද? මේ තමයි ලවණය. ලවණය. ඒතර මේ H2O කියන්නේ මොකද? මෙයාට සාපේක්ෂව H2O ආම්ලික ගුණ වැඩි කියන්නේ මෙයාට සාපේක්ෂව මෙයා ප්‍රබල අම්ලය. ප්‍රබල අම්ලය. ප්‍රබල අම්ලය. ප්‍රබල අම්ලය. එතකොට මෙතන මොකක්ද තියෙන ආකාරය? අපිට බැලුවොත් තේරෙනවා මේක දුබල අම්ලය ධන ප්‍රබල භස්මය සමතුලිතව ඉන්න ලවණය ධන ප්‍රබල අම්ලය සම. ඔව් ප්‍රබල අම්ලය සම. ඒතර මම කලින් කාරණයක් කිව්වා
H+ ඉන්න වඩාත් කැමති වෙන්නේ කවුරුත් කියලා. H+ වඩාත් ඉන්න කැමති වෙන්නේ දුබල අම්ලය ගාව. ඒකට හේතුව H+ එකේ ස්ථායීතාවය. H+ වඩාත් ඉන්න කැමති දුබල අම්ලය ගාව. ඒ නිසා H+ දුබල අම්ලය ගාව තමයි වැඩිපුර ඉන්න කැමති. ඒ නිසා මෙන්න මේ ප්‍රතික්‍රියාව මෙන්න මේ විදිහට. ප්‍රබල අම්ලයේ දිශාව නැඹුරු වෙනවා දුබල අම්ලයේ දිශාව. මේ සමතුලිතතාවයට මොකක්ද වෙන්නේ? මේ සමතුලිතතාවය මෙහාට නැඹුරු වෙනවා. මේ සමතුලිතතාවය මෙහාට නැඹුරු වෙනවා. ඒ නැඹුරු වෙන කොච්චරක් නැඹුරු වෙනවද කියන්නේ මේ සමතුලිතතාව කොච්චරක් නැඹුරු වෙනවද කියන්නේ මේ ප්‍රතික්‍රියාව වෙන්නේ නැහැ කියලා සලකන්න පුළුවන් තරමට නැඹුරු වෙනවා. ඒතකොට අපි මොකද්ද ගන්නෙ? අපි අන්න එතනින් තමයි කියන්නේ මධ්‍යසාර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ කියලා. මධ්‍යසාර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියාවක් නැහැ කියලා කියන්නේ ඒකයි. ඒක හේතුව තමයි අර ප්‍රබල අම්ලයට වඩා දුබල අම්ලයේ ගාව H+ එක ස්ථායි. ඒ නිසා මොකද වෙන්නේ? මේ සමතුලිතේ මෙහාට බර වෙනවා. මේ සමතුලිතේ මෙහාට බර වෙන නිසා මධ්‍යසාරයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ කියලා තමයි උසස් පෙළ විෂය නිර්දේශය අපි අරගන්නේ. හරියට. අවුලනේ.